වැව්බැඳි රාජ්‍යයේ අභිමානය රජරට TV YouTube නාලිකාව. සුබ සංධ්‍යාවක් වේවා. එක්පාවල විවිධ සේවා සමුපකාර සමිතියේ ඉතිහාසයේ සමුපකාර අතරට එකතු වෙන තවත් සුබ මොහොතක තමයි අපි මේ විදිහට සම්බන්ධ වෙන්නේ. ප්‍රථමයෙන් මේ ඉතිහාසගත වෙන සුබ පණිවිඩය ඔබට දැනගවතාවක් මම කියනවා මේ විදිහට එක ඔබම දන්නවා මම හිතන්නේ. එක්පාවල විවිධ සේවා සමුපකාර සමිතිය ඉතිහාසයේ පළවෙනි වතාවට එදා මෙදා තුර ඉතිහාසය ගත්තාම එක්පාවල විවිධ සේවා සම්පකාර සමිතිය කියන සමිතිය අධ්‍යක්ෂක මණ්ඩල විවිධ ආයතන සමුපකම් දීලා එන්න බැරි වෙච්ච කිරිස් ඉන්නවා. ඒවත් එක්ක ඉතින් අපිත් එක්ක එදත් එකතු වුණා අපේ ජානක අධ්‍යක්ෂ මණ්ඩලේ පළවෙනි එකතු වෙන මේ වැඩ බාර ගන්න දවසෙත් එකතු වුණා. එතුමාව ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ AG මැඩම් නියෝජනය කරමින් AG මැඩම්ට පණිවිඩය දුන්න වෙලේ අද රැස්වීමක් කියන නිසා සම්බන්ධ වෙන්න බැහැ කියන පණිවිඩය කියලා ග්‍රාම සේවක මහත්තයාව අපිට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ විතර නැතත් එතුමියත් සිහිපත් කරමින් මෙතුමාත් තමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබන. ඒ වගේම පෙර අධ්‍යක්ෂක මණ්ඩලයේ උපසභාපති ධූරයේ හිටපු අපේ රාජන් මහත්තයා, විරරත්න මහත්තයා, දැනට මහසභා සමාජික කාර්ය සභා සමාජික විරත් මහත්තයාවත් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මහසභා නියෝජිත එදා මෙදා තුර මේ අධ්‍යක්ෂක මණ්ඩලය දක්වා එන ක්‍රියාවලියේදී විශේෂ කාර්යයක් ඉටු කරපු විශේෂ ඉඩක් සනිටුවන් මේ තියපු අපේ නන්දන මහත්තයා ආදරණීය වචනේ විදිහට නන්දන මාමා කියලා මම කියනවා. ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාම ඊළඟට මගේ ආදරණීය සේවක මණ්ඩලයේ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා වගේම ඔබ සෑමතෙම මේ උත්සව සභාව වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තේ චාරිත්‍රානුකූලව පොත්පත් පහන් සිදු දැල්වීම සිදු කරමු. පොත්පත් පහන් සිදු දැල්වීම සඳහා මම ආයිත් නම්ගම් වශයෙන් කියන්නේ නැහැ. අපේ ඇවිල්ලා සිටින සියලුම අපේ ගල් සභාපතිතුමාන් ඇතුළු උපසභාපතිතුමාට අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනාට ග්‍රාම සේවක මහත්තයාට ජානක සර්ට විරත් මහත්තයාට ආරාධනා කරනවා මේ කොමර මහත්තයාට පොත්පත් පහන් සිදු දැල්වීම සඳහා අපිට සම්බන්ධ වෙන්න. එක්පාවල බැංකු මැනේජර් මේ අද කවරෙන් අපේ ශිෂ්‍යත්ව සම්මාන මේ අහවසර පැහැසර ශිෂ්‍යත්වලාභය පොන්චි දියණියටත් ආරාධනා කරනවා.
දෙකක් තියෙනවා. විහාරාධිපති මංකඩවල පියවතන ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. විගම්සභාපතිතුමාට ආරාධනා කරනවා දැහැස් කට්ටිය පිළිගන්න. සමග හැප්පෙනවා කියන එක ලෑස්ති වෙලක් නෙවෙයි. නමුත් ඒක එහෙම වුණා. චාන්ද්‍රිකා බණ්ඩාරනායක බොහොම ගුණයක්මක් තිබුණා. මේක ඇමරිකානු සමාජයක් දෙන්නේ. නමුත් ඒක පරාජය කරා. අභ්‍යන්තර වශයෙන් පරාජය කරා. ඒකගේ කැබිනට් මණ්ඩලයේ විශාල ඇමති පිරිසක් අපිත් සමග එක්කාසු වුණා මේ වෙලේදී. ඒ වගේම විශ්වවිද්‍යාලවල ආචාර්යවරු, ඒ වගේම තේ සම්මාර්ධන මණ්ඩලයේ මේ හැම අයන්සේකම වස්තු වියත්තු අපේ ගන්න සහයෝගය දුන්නා. ඒක නිසා ඒක ජයග්‍රහණය සඳහා ඒ වගේම නඩු චීද්‍ර සඳහා ඒගොල්ලන්ගේ අදහස් සුදාස් ඉතාම වැදගත් බවට පත් වෙනවා. ඊට වඩා පැහැදිලි දෙයක් තමයි ආණ්ඩුවක් අරගෙන ඒ ආණ්ඩුව ඒ ජයග්‍රහණය ළඟා කරගන්න අපි හැමදෙනාම ඒකාත්මීය වෙමු කියලා මම ඔබ හැම දෙකෙන් ඉල්ලා හිටිනවා. මාත් ඒකේ ප්‍රස්තාරයක් ඉන්න කැමතියි. තෙරුවන් සරණයි. වැදගත් අදහස් කීපයක් අපේ සභාපතිතුමාට ඔබ වහන්සේ ඉදිරිපත් කරා අනුශාසනාව ලබා දුන්නා. ඔබ වහන්සේ අපිට උදා වෙමින් ඒ වගේ ඇතුලේ හොඳ විශ්ලේෂණයක් සිදු කරගනිමින් සමුපකාරයට යහපත් වූ අනාගතයක් ගොඩනැගීම උදෙසා ඔබතුමාට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්ය රැකවරණය ලැබේවායි නැවත නැවතත් ප්‍රාර්ථනා කරමින් සභාවේ අපේ අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් අපේ උපසභාපතිතුමාට වචන ස්වල්පයක් සභාවම ඉදිරිපත් කරන නිසා සභාපතිතුමා වගේම අවුදර ගොඩක් ඉන්නවා අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගේම සභාපතිතුමා විද්‍යාර්ථීතුමා ගාමිණීතුමා අද සමාජය ගත්තාම ඇත්තටම මිනිස්සුන්ගේ තියෙන ඕන උතුම්ම ගුණාංගයක් විදිහට තියෙන මොකක්ද වංචාවෙන් තොර චරිතයක් වෙන්න. මම හිතනවා අපේ සභාපතිතුමා ඒ අතින් ඉහළින්ම තියන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ නිසා අපි නැවත වතාවක් සුබ පතනවා එතුමාණන්ට තවදුරටත් අපේ ගමන ඒ වගේම සංවර්ධන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න සංවර්ධනය කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නේ. ඒ වගේම අපේ සමුපකාර ශ්‍රේෂ්ඨේ තවදුරටත් ගොඩනගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. ඔබ සියලු දෙනාට ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වුණාට. මාන්නේ මේ එක්පාල ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාර සම්බන්ධය මොහොමත් එක්ක ඉතරේවට මැදිහත් වෙමින් කටයුතු කරන අපේ සමුපකාරික දේවල් වලදී අපිට සමුපකාරික මේ කටයුතු වලදී අපිට ඉතාමත් ළඟ සේවාවක් ලබා දෙන ළඟ උදව් උපකාර කරන අපේ සම්පකාරික සේවාවන් ලබා ගන්න කෙනෙක් විදිහට අපේ BJP ව්‍යාපෘතිය උත්තරම කරගෙන යන අපේ ජානක නියෝජ්‍ය විධායකතුමන්ට ආරාධනා කරනවා සෝසබලවා මන්ත්‍රණය කරමින් වචන ස්වල්පයක් අපහසුතාවයක් වැඩමවා වැඩ ඉදින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඉස්සරයි. ඒ වගේම අද මේ වැඩසටහනේ ප්‍රස්තුතය වන පාලි විද්‍යා සේවා සම්ප්‍රදාය සමිතියේ ගරු සභාපතිතුමන් ප්‍රසන්න සහෝදරයන්ගෙන් අවසරයි. ඒ වගේම උපසභාපතිතුමන් අධ්‍යක්ෂ මණ්ඩලය ඒ වගේම විද්‍යා සේවා සම්ප්‍රදාය සමිතියේ ආදරණීය කාර්ය මණ්ඩල සහෝදර සහෝදරියෝ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මාව මෙතෙන්ට සම්බන්ධ කරගන්න වට කීපයකින් උත්සාහ කළා අපේ ජීව මහත්තයා. එතුමන්ට මම මේ මොහොතේදී අවසර පතමි. මට ලැබිච්ච අවස්ථාවට මම ස්තුතිවන්ත වෙමින් වචන කීපයක් කතා කරන්න ඕන කියලා හිතුණා. මොකද ඇත්තටම සභාපතිතුමන් නැත්නම් මගේ නම් සහෝදර ප්‍රසන්නවන්නේ අපි දෙන්න වඳුනගන්නේ පාසල් කාලේ ඉඳලා අපි සමීපතම මිත්‍රයින් විවිධ කාර්යයන් වලදී අපි විවිධ අවස්ථාවල විවිධ ක්‍රියාකාරකම් වල මුණ ගැහිලා තියෙනවා. ක්‍රියාකාරකම් වල
නියැලලා තිනවා. ඒ සියලු දේත් එක්කලා මෑත කාලේ මතක ඉතිහාසයකට ගොනුනේ අපිට 103 කතාවේදී අපි තනි වෙලා ඉන්නේ. විවිධ අවස්ථාවල සාකච්ඡා කළා මේ රටේ අනාගතය කොහොමද අපි සැලසුම් කරගන්නේ අපේ දරුවන්ට සහ රටට කොහොමද යහපතක් කරගන්නේ කියන මාතෘකාවලදී දිගින් දිගටම මගෙත් එක්ක සාකච්ඡා කළා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් ඒකට මැදිහත් වෙන අවස්ථා තිබුණා. ඉතින් මේ සියලු ක්‍රියාකාරකම් එක්කලා ඉස්සරහට යද්දී සමූපකාර ඡන්දෙදී සභාපති ධූරයට පත් වීම ගැන අපි ගොඩක් සතුටු වුණා. මොකද ඉදිරියේ එක්පාවලට තවත් දිශානතියකට යොමු කරන්න කළමනාකාරීත්වය ගන්න සුදුසුකම් තියෙන පුද්ගලයෙක් කියලා අපි හඳුනගෙන හිටියා. මට ඊටත් වැඩිය ගොඩක් ඒ අවස්ථාවට එන්න කලින් මුණ ගැසෙන අවස්ථාව තමයි මම ගුරු වෘත්තියට ආවට පස්සේ අපි දෙන්නව අධ්‍යාපන සමූපකාර සමිතිය කියන ආයතනය අපේ ගුරු වෘත්තිකයන්ගේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සමූපකාර සමිතියේදී එතුමන්ෙහි කල්පනාකාර මණ්ඩලයේ තරතුරක් දරමින් ලොකු සේවාවක් කළා. එහිදී මම මහසභා නියෝජිතයෙක් වශයෙන් සමුද්දේක අධ්‍යාපන කලාපයේ නියෝජනය කරමින් ගුරු ඡන්දයෙන් පත් වෙලා එකතු වුණ අපිට එකම කාර්ය මණ්ඩලයක විවිධ අවස්ථාවලදී තීරණ අරගෙන එහි යහපත වෙනුවෙන් කටයුතු කරන අවස්ථාව ලැබුණා. ඒකෙදී ප්‍රසන්න මල්ලි මට ගොඩක් උදව් කළා අපේ සමාජිකයින්ට සියලු දෙනාට සියලු සමාජිකයන් යහපත වෙනුවෙන් අවශ්‍ය කාර්යයන් ඉටු කරගන්න මෙතනින් බොහෝ විට මම නොගින් දුරකථන ඇමතුමකින් පවා සම්බන්ධ කරලා බරපතල අවස්ථාවල දුන්න සහයෝගය මම දැක්ක එතුමගේ සක්‍රීය ක්‍රියාකාරීත්වයෙන් තීරණ ගැනීමේ හැකියාව. ඉතින් ඒ අනුව මේ අවස්ථාවත් මට ලොකු අවස්ථාවක් මම හෘදයාංගම සුභාශිංසන එකතු කරනවා. සමස්ත පාසල් පද්ධති අධ්‍යාපන පද්ධතිය තුලින්ම එතුමන්ට හෘදයාංගම සාතුට පුද කරනවා සුභාශිංසන එකතු කරනවා. ඒකෝ තමයි අධ්‍යාපන සම්පකාර සමිතිය තුල උතුරුමැද පළාතේ කළමනාකරන ක්‍රියාවලිය තුල එතුමන් දැක්වූ සහයෝගය අපි හැමෝම දන්න නිසා. ඉතින් මේකත් හොඳ අවස්ථාවක් එතුමන්ට. ඒ වගේම එක්පාවල විවිධ සේවා සම්පකාර සමිතිය අපේ සමිතිය මේක තව දුරටත් ලංකාවේ අනිත් සමිතිත් එක්කලා බැබලෙන නමක් ඊටන දැනට ගෙනියන්න එතුමන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ආශිර්වාද කරමි. මේ කෙටි සැමරුමේදී එතුමන් දැක්වූ මේ පියවර එක්පාවල ජනතාව වෙනුවෙන් සුභාශිංසන එක් කරමින් තව දුරටත් ඉදිරියට ගිහිල්ලා ලංකාවේ සමූපකාර ව්‍යාපාරය බැබලෙන තැනට ගෙනියන්න ශක්තිය ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. මම මාගේ ඉදිරියට කියලා අපේ ලේඛිකාව මේ වචන සාර්ථක කරගෙන අපේ ජීවිතයේ පහන් කන්දක් වගේ අපිට පෙරුණු අපේ නායක ආන්දෝලනයේ අවසරයි. මට කාලයක් තිස්සේ අයියා කිව්වා වගේම චංගයියා ඇතුළු අපේ අධ්‍යක්ෂ මණ්ඩලය ආදරණීය සභාපතිතුමනි ඒ වගේම සම්ප්‍රදාය ජීවිතයේදී වන්දන රාජයේදී ඒ වගේම මගේ රාජකාරී ජීවිතයේදී පාසල් සමයේදී අපිත් එක්ක අතින් අල්ලගෙන ඉස්සරහට යන අපේ සහෝදරයා එන්නේ කතා කරන එක සහෝදරත්වයේ හැමදාම දෙකපු සිනාවකින් පවා සුවදත්වයේ බෙදාගත්තු අපේ ග්‍රාමීණයිතුමා ඒ වගේම පාවල නගරයේ ව්‍යාපාරික තුමන අපේ සෙටන් සහෝදරයා වජිර ප්‍රසන්න සහෝදරයා අපිත් එක්ක හැමදාම මේ කාර්යයේ නිරත වෙලා ඉන්න පොදු කටයුත්තේ අපිට හම් වෙන නන්දන සහෝදරයා ඒ වගේම සංසදයේ කරුණාකාන්තතුමා අතුළු මගේ ආදරණීය කාර්ය මණ්ඩලයේ ආදරණීය සහෝදරියන් දුරුතුන් සියලුම දෙනාගේ අවසරයි. මම හිතන්නේ මේය අපි හැමෝටම අර පුරකාවෙන් ඇතුළට එනකොට අපි හැමෝටම බුලත් අතක් ලැබිය යුතු හැමෝටම මල් මාලයක් කරදිය යුතු අවස්ථාවක්. මේක පුජ්‍යනිකව අපට ලැබෙන අවස්ථාවක්, පුජ්‍යනිකව මට ලැබෙන අවස්ථාවක් නෙවෙයි. එක්පාවල විද්‍යා සේවා සම්ප්‍රදාය සමිතියට අපේ ගමන් මඟ තහවුරු කරගන්න සහ අපට ඇගීමක් විදිහට තමයි අනුරාධපුර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමයේ සභාපති ධූරයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ධූරය අපට හම් වෙන්නේ. මේක වටිනාකමක් විදිහට මම ගන්නෙ මම එක්පාවල සම්ප්‍රදාය ජීවිතයට සමූපකාරකයෙක් විදිහට එකතු වෙන්නේ 2009-16 අපේ තිලකවර්ධන මහත්තයා සාමාන්‍ය අධිකාරිතුමා විදිහට ඉන්නකොට කනකාධිකාරී මම විදිහට ජයතුක මහත්තයා ඉන්නකොට සරත් චන්ද්‍රසේකර මහත්තයා සභාපති විදිහට නිදාසරලා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න වෙලාවේ තමයි අපි මේ සම්ප්‍රදාය ව්‍යාපාරයට එන්නේ. ඊට කලින් සම්ප්‍රදායයට ගොඩ වුණා නම් ගොඩ වුණේ ඔය කුමාරි මිස් තලාවේ කුමාරි මිස් අධ්‍යාපන නිලධාරී විදිහට ඉන්නකොට
පාසල් තරගයකට එන්න කියලා එපාව ඉස්කෝලේට ගිහින් ඉතින් මේකේ නාට්‍යයක් උරුදු වෙලාව තමයි අපි සම්ප්‍රදායට එකතු වෙන්නේ. එදා ඉඳන් අපේ ජීවිතේ පුරුවක් නැඹුරුවක් අරගෙන සමුපකාරය කියන අර සංවර්ධනයේ වඩා හොඳින් කළ හැකි ආයතනයේ සමුපකාරය කියන අර්ථය හඳුනාගෙන මේ ව්‍යාපාරයට එක්ක කටයුතු කරපු කෙනෙක් විදිහට ඊටත් කලින් සමාජ ව්‍යාපාරවල අපේ හැමතුරුනේ ඔබ වහන්සේ මතක් කරා වගේ අපි 96 උසස් පෙළ කරන කාලේ එක්පාවල පොස්පේට් නිධිය ෆ්‍රිපෝට් මැක්නමරන් සමාගමට පොස්පේට් කන්දේ උතුරු පෙදෙස දෙනවා කියලා කියනකොට දකුණු පෙදෙස අවදානමට ලක් වෙනවා කියනකොට ඔබ වහන්සේ එක උත්සයිකලයේ ගිහින් ගමෙන් ගමට කතා කරලා මරණාධාර සමිතිවල රැස්වීම් වල කතා කරලා මිනිස්සු ආමන්ත්‍රණය කරලා හදාගත්තු ධෛර්යය ජවය තමයි මම හිතන්නේ ඔබ වහන්සේලා ඉස්සරහා අද අපි මේ ගෙනත් තියෙන්නේ. ඔබ වහන්සේලාගේ අරමුණු වල තිබුණු ශක්තිමත් භාවය මම හිතන්නේ අපේ ගමන් මගට ඔබ වහන්සේ මතක් කරා බොහෝ අය අපිත් එක්ක හිටියා. සමහර අය අපේ ව්‍යාපාර වලින් මහජන ව්‍යාපාර වලින් ඇලිලා යද්දී අපි අත්නහර උත්සාහයකින් අපි මේ ව්‍යාපාරය තුළ රැඳී ඉඳිමින් ඒ මහජන සටන් වල මහජන ව්‍යාපාර වල රැඳී සිටි පොදු මහජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණවා ගැනීම අපේ සමාජ වගකීමක් නිසා. එපාල ඉස්කෝලේට ආපුවම අපිට විදුහල්පතිවරයා විදියට හම්බුනේ වින්සන් සර්, ඊට පස්සේ මුනිදාස සර්, වසන්ති මැඩම්ලා තමයි අපේ ගුරුවරු. අපේ එළියදීවුලේ ධම්මරත්න හාමුදුරුවෝ තමයි අපිට උගන්වපු ගුරුවරු. අපි ඒ අය පෙන්නපු අඩිපාර දිගේ යනකොට ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ අපේ පන්සලේ නායක හාමුදුරුවෝ තමයි අපි සටන් පෙරමුණට අරන් යන්නේ. ඒ කාලේ හිටපු දේශපාලන දලකාරයෝ පන්සල ගාවට ඇවිල්ලා අපේ මග අවුරලා වාහනේ නවත්තලා අපට පොළු මුගුරු අරගෙන එද්දී අපේ හාමුදුරුවෝ එක්ක යන්න ශක්ති සම්පන්න ජව සම්පන්න මිනිස්සු විදියට අපේ හොඳම කාරුණ්‍යයේ හොඳම අවදී අපි ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන්න පුළුවන් පරිසරයක් ඔබසරයක් හදලා දුන්නු යතිවරයාණන් වහන්සේ කෙනෙක් ළඟ ඉඳගෙන මෙහෙම ඇගීමකට ලක්වීම මම හිතන්නේ ඔබ වහන්සේලාගේ අඩිපාරේ අපි ආපු ගමන් වගේ සුවිශේෂී ලක්ෂණයක්. අපේ හැමදෙන්නේ අපි හැමදාමත් අපේ ජීවිතේ මතක් කරන සුවිශේෂී සම්දිස්ථානයක් තමයි අපේ ජීවිතේ එක්පාවර පොස්පේට් නිධිය. අද ඔබ වහන්සේ ඒක මතක් කරපු නිසාම මම හිතන්නේ මගේ හිතේ තිබුණේ අද මම මෙතනදී මතක් කළ යුතු පළමු මහජන ව්‍යාපාරය තමයි එක්පාවර පොස්පේට් නිධිය සුරැකීමේ කමිටුව කියන මහජන ව්‍යාපාරයේ ඔබ වහන්සේ ඒක මතක් කරපු නිසාම අපි ධෛර්ය සම්පන්න වෙනවා. ඒ වගේම සංවේදී වෙනවා ඒ කාරණේ සම්බන්ධව. ඊළඟට අපේ චන්නයිලා අපට මුණ ගැහුණු මම 2000 සමුපකාරයට ඇවිල්ලා 2001 දී විතර 96 අපේ රටේ දේශපාලන වෙනස්කම් එක්ක ටික කලක් ඇවිදින් 2001 දී දේශපාලන ව්‍යාපාරයක් විදිහට තෝරාගත්තු සමාජයේ ඉස්සරහා පෙනී හිටින්න අපහසු දේශපාලන ව්‍යාපාරයක නම කිව්වහම මිනිස්සු හැංගෙන දේශපාලන ව්‍යාපාරයක වග උත්තර කරුවන් විදිහට පෙනී හිටමින් ආපු ගමනේ ශක්තිමත් භාවය තමයි මා හිතන්නේ. දැන් අපි මේ අදත් එකට ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කිව්වහම ගෙදරට කොලයක් බෙදා ගන්න යන්න බැරි තැනක කෙනෙකුට ගිහින් පණිවිඩය කියන්න බැරි අවධියක අපි චන්නයිලාගේ අත්අල්ලගෙන දරාගෙන ඉවසගෙන කැප කරගෙන රැකගෙන ආපු මහජන ව්‍යාපාරය තමයි දේශපාලන ව්‍යාපාරය තමයි අද අපිත් එක්ක අපි හැමෝටම එකට වාඩි වෙලා අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අපටම නායකයෝ පුරවැසි නායකයෝ ජනතා නායකයෝ හදලා අභිමාණයෙන් මතක් කරන්න පුළුවන් නම කියන්න පුළුවන් බිමක අපි රැඳී ඉන්නේ ඒ පන්නරය ඒ ජවය දිවිපිදු ඒ විරුවන්ට අපි සදා ණය ගැති චන්නයිලා සටන් ව්‍යාපාර විදියට දේශපාලන ව්‍යාපාර විදියට අයලත් එක්ක හිටපු අපේ අංග සහෝදරලත් එක්ක හිටපු ආදරණීය සහෝදරවරුන්ගේ මේ මහ පොළොවට එකතු කරපු රුධිරයත් එක්ක ජව සම්පන්න වෙච්ච මිනිස්සු විදියට තමයි අපිට අපි ගැන කියන්න තියෙන්නේ. ඒ කැපකිරීම යුතුයකම වගකීම කරටගත්තු දිවිපිදු මිනිසුන්ගේ වගකීම සහ යුතුයකම සමාජ ස්ථාවරය ඇතුලේ ඕනෑම සමාජ සංවිධානයක් ඇතුලේ පෙන්වන්න තරම් ධෛර්ය සම්පන්න භාවයක් හදාගත්ත නිසා තමයි අපි අද මේ තැන්වල ඉන්නේ. චන්නයි ඒ වගකීම තමයි අයියලා කතා කරන අවංකකම සහ මේ කැපකිරීම සහ අපි අතර තියෙන මේ පැදීම අවුල් කරන්නේ. ඒ වගේම වඩි අයියලා, රයිස් අයියලා අපිට පස්සේ කාලේ දේශපාලනයට හම් වෙන්නේ
හැබැයි අයියලා කලින් අපිට කලින් පරණ දේශපාලඥයෝ දේශපාලන වැඩ කරපු අය මෙතනත් එහෙමයි අපි ඒවත් සිහිපත් කරනවා. අපේ ගමන් මගට පාර කපපු අපේ ගමන් මගට මග එලිපෙහෙලි කරපු හැමෝම ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා සම්පකාර ව්‍යාපාරයේ වෙන්නේ. අපිට දැන් පැවරෙන වගකීම තමයි ආදරණීය සහෝදර සහෝදරනි මේ ලැබුණු සුවිශේෂී අවස්ථාව පාවිච්චි කරලා සමාජ වගකීමක් වෙනුවෙන් මේ සමුපකාර ව්‍යාපාරයේ මෙහෙවි. එය උදේ අපේ පෞද්ගලික අවශ්‍යතාවයන් නෙවෙයි. සම්පකාර ව්‍යාපාරයේ සමුපකාර කියන වචනේ සැබෑ අර්ථයම සංවර්ධනයේ වඩාත් හොඳින් මෙහෙවන ආයතනය කියන්නේ. ඒ සඳහා දැන් අපිට ලැබුණු ඉඩකඩ පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා සමස්ත ව්‍යාපාරයේ වෙනුවෙන් සමස්ත සමාජයේ වෙනුවෙන් මේ ව්‍යාපාරය මෙහෙවන්න. ඔබ වහන්සේ පළවෙනි දවසේත් අපි මෙතෙන්ට ආපුවාම ආශිර්වාද කරලා කියප එක තමයි මලගෙදරකදී හම්බුනහම පින්කමකදී හම්බුනහම ළඟට අඬ ගහලා ඔබ වහන්සේ කියන කාරණේ තමයි මහත්යෝ බල්ටිත් ඕනේ කියන්නේ. අපේ හැමෝටම අපි මතක් කරන්න ඕනේ අපි මේ ව්‍යාපාරයට එනකොට තිබුණු තැනින් හාත්පසින් වෙනස් තැනකට සංවර්ධනය කරා අපි මේ ව්‍යාපාරය අරන් ඇවිල්ලා තියෙනවා. මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න කාර්ය මණ්ඩලයේ ආදරණීය සහෝදර සහෝදරියන් එක්ක. ඒක අපේ විතරක් ව්‍යායාමයක් නෙවෙයි. අපේ විතරක් පරිශ්‍රමයක් නෙවෙයි. අපේ විතරක් වෙහෙසක් මානසිකයක් නෙවෙයි. මේ කාර්ය මණ්ඩලයේ හැම සහෝදර සහෝදරියක්ගෙම Tamanගේ හැකි ප්‍රමාණයෙන් දායක වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි අපි අත්පත් කරගෙන තියෙන්නේ. අපි අද ඔබ වහන්සේ අපිට එදා ආශිර්වාද කරනකොට අපිට හිටියේ ගොවියෝ දෙන්නෙක්ගේ බීජ වී ව්‍යාපෘතියක් අද අපි ගොවියෝ 60 දෙනෙක්ගේ බීජ වී ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. රාජ්‍යයලා හිටපු කාලේ සමහර විට වී කිලෝ 10000ක් 5000ක් අතර ප්‍රමාණයක් මේ ව්‍යාපාරයෙන් එළියටත් ඇතුළටත් ගත්තේ. අද අපි වී කිලෝ ලක්ෂයේ ඉලක්කය පන්නපු ව්‍යාපාරයක් එළඹෙන කන්නේ මා හිතන්නේ චමින්ද මහත්තයලා අපිට පොරොන්දු වෙලා තියෙන්නේ ලක්ෂ දෙකක ඉලක්කයක් බිමට වී අරන් යනවා කියන එක බීජ වී විදියට. ඒ වගේම ග්‍රාමීය බැංකු ශාස්ත්‍රය ගත්තාම අපේ ආම්දුනේ අද අපි තමයි මම හිතන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම ආදායම් උපයන 3 දෙනා අතර ඉන්න වැඩිම තැන්පතු රැස් කරන 3 දෙනා අතර ඉන්න සම්පකාර ව්‍යාපාරයක් බවට අපි මේ ව්‍යාපාරය පත් කරගෙන තියෙනවා. ඒ වගේම ප්‍රජා සත්කාරයදී අපේ සම්පකාර පෙරපාසල බොහෝ පෙරපාසල් තියෙද්දි අපි අද පෙරපාසලේ නොමිලේ උගන්වන පෙරපාසලක් නිර්මාණය කරලා තියෙනවා අපේ හැඳුනේ. මා හිතනවා එය සමාජ සත්කාරයක් විදිහට තමයි අපි අද පෙරපාසල පාවිච්චි කරන්නේ. මම පෙරේදා අනුරාධපුරේ නගර සභා පෙරපාසලට ගියාම මගේ දරුවත් එක්ක මම ගියා මට පුරුද්දක් තියෙනවා මගේ දරුවාගේ පෙරපාසලේ ගුරුවරු හම්බ වෙන්න මගේ දරුවා අඬ ගහගෙන මාස 6-7කට සැරයක් ගිහින් මම දරුවත් එක්ක ගිහින් පෙරපාසලට එනකොට ටීචර් මට කිව්වා අපි දැන් 2600ක් මේ අය කරනවා සර් අපේ පෙරපාසලට ගාස්තුව විදිහට. මම කිව්වා ටීචර් අපි රුපියල් 250ක් ගන්නවා ලිපි ද්‍රව්‍ය ගාස්තුවක් විදිහට අපි පෙරපාසල නිදහස් පෙරපාසලක් කියලා. ඒ අය පුදුම වෙනවා නගර සභාව වගේ සුවිශේෂී ආදායම් උත්පාදනය කරන ආයතන පසෙකලා පහු කරගෙන අපි කොහොමද නොමිලේ දෙමව්පියෝගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්නේ කියන කාරණේ. අපේ හැමදෙනේ ඔබ වහන්සේ වගේම අපිත් අද ඒ කාර්යයට මැදිහත් වෙලා තියෙනවා. මම දන්නවා ඔබ වහන්සේත් ඊටම දුෂ්කර පෙරපාසලක් මැදිහත් වෙමින් පවත්වාගෙන යනවා සමාජ සත්කාරයක් විදියට. ඒ වගේම පාරිභෝගික ශාස්ත්‍රය ගත්තාම අපේ නන්දන අයියලා, ඕමර අයියලා අපිට හැමදාම කතා කරපු සෙල්ටන් සහෝදරලා අපිට හම්බ වුණාම කතා කරපු වඩා හොඳ සම්පකාර ව්‍යාපාරයක පාරිභෝගික අංශය කියන එක අපි අද නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගමේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතයේ අපේ සම්පකාර අර්ථයෙන්ම ගත්තා. තිඹිරිගේ සිට සුසානේ දක්වා යන ගමන් මගේ පුජ්‍යලයාගේ ජීවිතයේ සියලු අවශ්‍යතා ඉෂ්ට කරන ව්‍යාපාරයක් බවට අද අපි මේ ව්‍යාපාරය පත් කරමින් තිබෙනවා. අපේ ඉලක්කයක් තියෙනවා අපේ හැමදෙරනේ අපි මේ ව්‍යාපාරයෙන් ඊළඟ නායකයෙක්ට මේක බාර දීලා යනකොට අවමංගල්‍ය සේවාව අපේ ව්‍යාපාරයේ පහසුකමක් විදිහට මිනිසුන් අතරට අරන් යනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් ව්‍යාපාරික ආයතනයක් විදිහට ඉන්ධනහලක් පටන් ගන්න. ඒ වගේම අපිත් එක්ක ගනුදෙනු කරන හැම සමාජිකයෙක්ම සමුපකාරයේ ඇතුලේ රක්ෂණීය අවස්ථාවකට ලක් කර ගනුදෙනු කරුවෙක් නිර්මාණය කරන්න අපි සැලසුම් කරනවා. ඒ වගේම අපේ හැමතුරුනේ අපි මේ ව්‍යාපාරයට එනකොට දැවැන්ත ව්‍යාපාර විදියට මේ ව්‍යාපාර පෙවුණත් අපේ කාර්ය මණ්ඩල වල ආදරණීය සහෝදර සහෝදරයන්ගේ වැටුප්තල පල්ලෙහාම කාර්ය මණ්ඩලයේ වැටුප්තලයේ තිබුණේ වෙළඳ සේවකයෙක්ගේ වැටුප රුපියල් 20000ක් විතර. ජීවමාත්‍යලා ඉස්සරහා කාර්ය මණ්ඩලයේ ඉස්සරහා අපි මේ කියන්නේ. අද අපේ හැමතුරුනේ ඔවුන් දෙගුණයක් වැටුප් ගන්නවා. එප්පාවල නගරයේ යම් වෙළඳ සේවකයෙක් ගන්නවා නම් යම් පඩියක් ඒ වැඩිම පඩිය ගන්නෙ අද අපේ කෝප් සිටියේ වැඩ කරන ආදරණීය නංගිලා මල්ලිලා තමයි ඒ වැඩිම පඩිය ගන්නේ. ඔවුන් රුපියල් 40000ක
ආසන්න හොඳ පඩියක් ගන්න ඊටම සතුටින් වැඩ කරන කාර්ය මණ්ඩලයක් බවට අපි පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ අනෙක් කාර්ය මණ්ඩලවල අයට අපි අවස්ථාව දීලා තියෙනවා සහ ඉඩ හදලා තියෙනවා. කොහොමද හැම කෙනෙක්ම පුළුවන් නම් රුපියල් ලක්ෂයේ සීමාවට එන රුපියල් ලක්ෂයක වැටුපක් ලබන කෙනෙක් බවට පත් වෙන්න කියන ආරාධනය අපි ඔවුන්ට කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය දීලා තියෙනවා. මා හිතනවා ඒ ආපු ගමන් මගේ ශක්තිමත් පියවර වෙනුවෙන් ලැබුණු එප්පාවල සම්පකාර සමිතියට ලැබුණු ඇගයීම තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් බැංකු සංගමයේ සංගම් ව්‍යාපාරයේ සභාපති ධූරයේ එප්පාවල සම්පකාර සමිතියට ලැබෙන්නේ ඒ හුදෙක් මට ලැබුණු දෙයක් නෙවෙයි මේ සමස්ත ව්‍යාපාරය වෙනුවෙන් ලැබුණු දෙයක්. ඒ කිසිදු මොහොතක අපි පුජ්‍යලිකව පාවිච්චි කරන්නේ නැහැ. අඩුම මේ එප්පාවල සම්පකාර සමිතියේ අධ්‍යක්ෂක ධූරයවත් අපි කිසිදු තැනක පුජ්‍යලිකව පාවිච්චි කරන්නේ නැහැ. අපි මේ ආදරණීය සහෝදර සහෝදරියන් එක්ක මේ සමාජිකින් එක්ක පොදුවේ අපට ලැබුණු අවස්ථාවක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. මේ භාවිතයේ විසින් අපි ඔබට මතක් කරන්න ඕනේ මම සාමාන්‍ය අධිකාරියට මට මතක් කරා අපට ලැබිය යුතු ඇගයීම සමුපකාර ව්‍යාපාරය ඇතුලේ දැන් ලැබෙමින් පවතිනවා. අද උදෑසන මට අනුරාධපුර බැංකු සංගමේ වාඩි වෙලා ඉන්නකොට මට කොළඹ මහ බැංකු සංගමේ ගරු සභාපතිතුමා කතා කරලා කිව්වා සභාපතිතුමා ඔබතුමා තමයි උතුරුමැද පළාත් අධ්‍යක්ෂක ධූරයට මෙවර ජාතික බැංකු මහා සංගමේ නියෝජිතයා විදිහට අපපත් කරගෙන තියෙන්නේ. ඔබතුමාට අපි ලියුම තැපැල් කරා මම මේ පණිවිඩය කියන්න ගත්තේ කියලා. ඒ කිසිවක් අපි පුජ්‍යලිකව පාවිච්චි කරන්නේ නැහැ. ඒ කිසිවකින් අපි පුජ්‍යලිකව වැජබෙන්න හෝ පුජ්‍යලිකව ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. අපි ඒ සියලු දේ මේ ව්‍යාපාරය වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මේ ව්‍යාපාරය වෙනුවෙන් කැප කරනවා. මේ ව්‍යාපාරයේ යහපත වෙනුවෙන් පාවිච්චි කරනවා. මේ ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන් ඒ සියල්ල අපි පරිත්‍යාග කරන්න සූදානම්. අපට ලැබෙන යම් වරප්‍රසාදයක් යම් තනතුරක් වෙනවද ඒ සියලු දේ ඔබත් එක්ක එකට අත්වල බැඳගෙන අපිට හැමෝටම අතර බෙදා ගන්න මම සූදානම්. ඒ අපේ යුතුයකම වගකීම. මොකද ඔබත් මමත් අපි මේ අද ඉන්න තැන මම හර්ෂ පුතාට හැමදාම ගෙදරට ආපුවම කාර්යාලයේදී කතා කරලා කියන දේ තමයි අපේ හැමෝටම ඔබ වහන්සේ දන්නවා අපේ ජීවිත කතාව ඇතුලේ අපේ පෞද්ගලික ජීවිතේ කොයි වගේ තැනකද තිබුණේ කියලා. අපේ අම්මා දැන් අවුරුදු 88ක් මම උසස් පෙළට 1994 එනකොට අපේ අම්මා අපිව ජීවත් කරේ අපේ ප්‍රදේශයේ ගොයම් කපලා මිරිස් කඩලා කුලිය වැඩ කරා. එතකොට අපි ගම්බිම් වල හිටපු අහිංසක පවුල් වල මිනිස්සු අපි ගම්බිම් වල හිටපු දුප්පත් පවුල් වල මිනිස්සු. එතකොට ඒ දුප්පත් පවුල් වල මිනිස්සු තමයි මේ සමාජයේ හරියට අත්විඳි හරියට දුෂ්කරකම අත්විඳි. මට සමහර වෙලාවලට ඩයසයි එක්ක පුජ්‍යලිකව කතා කරද්දී ඩයසයි පුජ්‍යලික ජීවිතේ කතා කියද්දී අස්වලට කඳුළු වෙනවා. ඔවුන් ජීවිතේ කරලා තියෙන කැපකිරීම. විශේෂයෙන් චන්නයි එක්ක මම සමහරලාට වාහනේ යනකොට චන්නයිලා තමන්ගේ ජීවිත කතාවේ සමහර දේවල් කියද්දී අපි ඇස් හංගගෙන මූණ හංගගෙන තමයි ඔවුන් එක හාහු කියන එක කියන්නේ. අපි ජීවිතයේ අනේක විද පුජ්‍යලික ජීවිතයේදී අනේක විද දුෂ්කරතා විඳපු මිනිස්සු අපි ඒ සියලු දුෂ්කරතා විඳිනකොට අපිව මෙතෙන්ට ගේන්නේ. අපිව සමාජයේ ඉහළින් තියන්න වැදගත් මිනිහෙක් කරන්න වටින මිනිහෙක් කරන්න ඔබේ ආදරණීය දෙමව්පියන් ඔබේ ආදරණීයන් හැමෝම කැපවීම කරලා තියෙනවා. මාව එප්පාවල ඉස්කෝලේට දාන්න කැලෑමුණුකොළේ ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ පාස් වෙලා එප්පාවල ජාතික පාසලේ උසස් පෙළ හදාන්න ශිෂ්‍යයෙක් බවට පත් කරන්න අපේ අම්මා විතරක් නෙවෙයි දුක් විඳේ මේ ආදරණීය හැමෝගෙම අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් සමහර අය 3 වේලෙන් 2 වේලක් කාලේ 1 වේලක් කැප කරා අපේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපේ ජීවිත සුරක්ෂිත කරන්න නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් ඔබ හැමෝම දායක වුණා. ඔබේ පාසල් අධ්‍යාපනය ඇතුලේ 1000ක් ප්‍රාථමික අධ්‍යාපනයට එනකොට උසස් පෙළ අධ්‍යාපනයට 1000කට එකයි එන්නේ කියලා සම්මතයක් තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එන්නේ 1000කට එකයි. 1000න් 10%ක් තමයි උසස් පෙළ අධ්‍යාපනයට එන්නේ. එතකොට මම 100 දෙනෙක් අතරින් ඒ එක්කෙනෙක් නම් තව 99 දෙනෙක් මං වෙනුවෙන් කැප කරලා තමයි මාව මෙතෙන්ට එවලා තියෙන්නේ. මට උසස් පෙළ අධ්‍යාපනයට එන්න අපි 10 දෙනෙක් කෙනකොට 90 දෙනෙක් නතර වෙලා තමයි අපි 10 දෙනෙක් උසස් පෙළ පන්තියට එන්නේ. සාමාන්‍ය පෙළ පන්තියට. එතකොට ඒ 90 දෙනාගේ සමාජ වගකීම අපි සතුයි. මම ආදරණීය නංගිරමල්ලාට මතක් කරනවා ඔබටත් එහෙමමයි. ඔබ මේ රස්සාවට එනකොට අපේ සම්මුඛ පරීක්ෂණයට 80ක් විතර වාඩි වෙලා ඒ අතරින් 3 දෙනෙක් 4 දෙනෙක් තමයි අපි ගන්න.
ඔබ 80ක් වාඩි වෙච්ච එකේ 5 දෙනෙක් විදියට නම් මෙතෙන්ට ආවේ 75 දෙනෙක් ඔබ වෙනුවෙන් ඒ අවස්ථාව පරිත්‍යාග කරලා තියෙනවා කැප කරලා තියෙනවා. එතකොට මේ මුළු මහත් සමාජයට වගකීමක් තියෙනවා අපිට විශාල වගකීමක් පැවරෙනවා මේ මුළු මහත් සමාජයට වග කියන්නේ. ඒක තමයි අපේ වගකීම. ඒක තමයි අපේ සමාජ වගකීම. ඔබ අප නිදහසේ මේ භූමියේ මෙහෙම රැඳිලා ඉන්නකොට මේ රට වෙනුවෙන් මේ භූමිය වෙනුවෙන් දිවිපිදු මිනිසුන් කොට්ටාසයක් ඉන්නවා. එක පැත්තකින් ඔවුන් අපේ රටේ හමුදා සේනාංකවල ආරක්ෂක සේනාංකවල සහෝදර සහෝදරයන් විදියට ජීවිත පූජා කරනවා. ඒ වගේම අපේ රටේ ඊට එහායින් ජීවිත පූජා කරපු කණ්ඩායමක් ඉන්නවා. අපේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් නිදහස වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් 70000ක් 80000ක් විතර ජීවිත පූජා කරපු මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතවලට අපි වග කිය යුතුයි. ඔවුන්ගේ ජීවිතවල ඒ හුස්ම පොද මේ වාතලයට එකතු වෙනකොට ඔවුන්ගේ ජීවිතයේ ඒ රුහිරු කඳ මේ වාතලයට එකතු වෙනකොට ඔවුන් ලැබූ විශ්වාසය ජීවිතයේ අහිමි වෙන මොහොතේ ජීවිතේ පරිත්‍යාග කරන මොහොතේ ඔවුන් ලැබූ අප කෙරෙහි ලැබූ විශ්වාසය ඉතුරු වෙන එක අපේ අතෙන් ගිලිහෙන කොඩිය අරණ්‍යයි මේ සමාජය වෙනස් කිරීම සඳහා ඔවුන් මැදිහත් වෙයි සමාජයේ සුවපත් සමාජයක් කරන්න මැදිහත් වෙයි කියන විශ්වාසය අපි තදින් ආරක්ෂා කරනවා. ඒ තදින් ආරක්ෂා කරන විශ්වාසය තමයි අපි ඔබත් එක්ක මේ ගනුදෙනුවක් විදිහට සම්බන්ධයක් විදිහට පවත්වාගෙන යන්නේ. ඒ නොපසුබස්නා උත්සාහයෙන් යුතුව මේ යන ඔබ අප යන ගමනේ අපට ලැබෙන හැම අවස්ථාවක්ම මේ ව්‍යාපාරයේ යහපත වෙනුවෙන් පාවිච්චි කරමු. මේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් පාවිච්චි කරමු. ඒක අපි හැමෝම බෙදා හදාගමු. වගකීම් තරාතිරම් අපි හැමෝම බෙදා ගමු. මම මේ ව්‍යාපාරයට එනකොට ජීවනි නංගිලා ශ්‍රේයාලතාක් කළා මහේසියක් කළා මේ ව්‍යාපාරේ හිටපු අය කමනි නංගිලා මේ ව්‍යාපාරේ හිටපු අය ඊට පස්සේ අපිට එකතු වෙච්ච නංගිලා මල්ලිලා ඉන්නවා සහෝදර සහෝදරයන් ඉන්නවා අපිත් එක්ක එකට වාඩි වෙලා අපිත් එක්ක අධ්‍යාපනය හදාරලා අපිත් එක්ක එකට වැඩ කරලා අපි පුහුණු කරයි කියන අර්ථයෙන් අපි මඟ පෙන්වයි කියලා හිතපු අය මේ ව්‍යාපාරේ ඉන්නවා චන්දිමා නංගිලා එහෙමයි සුදු නංගිලා එහෙමයි සතිකරන් කියලා මෙතන නැහැ. එතකොට ඒ අය එකතු කරගෙන අපි මේ යන ගමනේ යුග 3ක මිනිස්සු අපි ඉන්නවා. අපට කලින් හිටපු මිනිස්සු ඉන්නවා. අපි එකට ආපු මිනිස්සු ඉන්නවා. අපෙන් පස්සේ ආපු අය. අපි හැමෝම එකතු වෙලා අපේ රට විශේෂයෙන් නව රජයක් යටතේ නව ආණ්ඩුවක් යටතේ අපි කතන්දරයක් කියලා දෙනවා. මොකක්ද? පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරමු කියලා රටේ පුරවැසියන්. ඒ සඳහා අර යුග 3ක මිනිස්සු එක වේදිකාවකට ඇවිදින් අපි හැමෝම අත්වැල් බැඳගෙන ඒ පොහොසත් රටක ලස්සන ජීවිතයක් උදා කරගන්න අපි හැමෝම එකතු වෙමු හැමෝම කැප වෙමු හැමෝම ධෛර්යවන්ත වෙමු ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරමු ඒ ජයග්‍රහණය ඇතුලේ ඔබ මම අපි හැමෝම ඉදෙමු ඒ හැමෝම ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙමු ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ව්‍යාපාරයේ වෙනුවෙන් ආදරණීය සහෝදර සහෝදරියන් මේ සියලුම දෙනා මේ පැත්තේ වාඩි වෙලා ඉන්න හැමෝටම මම මගේ කෘතඥතාවය ස්තුතිය හෘදයාංග ස්තුතිය පුද කරනවා මේ ව්‍යාපාරයේ වෙනුවෙන් මේ කරන ලද ඇගීම. බෙහෙවින්ම ස්තුති ඔබ සියලුම දෙනා. මෙවර ශිෂ්‍යත්ව ලාභීන් දෙසා අප පවත්වාගෙන යන මම හිතන්නේ ලංකා වාණිජ්‍ය බැංකුවේ ඉතිහාසයේ වැඩිම ළමා ගිණුමට ලබා දෙන වැඩිම තැන්පත් ප්‍රමාණය ලබා දෙන එකම ගිණුම සමුපකාරය සතුව තියෙන සමුපකාර පැහැසර ළමා ගිණුම. පැහැසර ළමා ගිණුමේ මෙවර ශිෂ්‍යත්වයේ සමත් වෙලා රුපියල් 30000ක මූල්‍ය ත්‍යාගය දිනා ගන්න අපේ පුංචි දියණිය මෙතනට සම්බන්ධ වෙලා ඉන්නවා. ගහේ කටු උල් කරන රැකවරණය ලැබේවා කියලා එපාවල සියලු සම්පකාරිකයින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි එක්ක එකතු වෙලා ඉන්න මෑත ඉතිහාසයේ සම්ප්‍රදාය මෑතන අවුරුදු 5ක් පුරාවට විතර යන වෙනවා PSDB බැංකුව. බැංකු කළමනාකාරතුමා සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබතුමාට සමුපකාරය පිළිබඳ පුංචි අදහසක් මේ
සන්ධ්‍යාවේ අපි හැම වෙලකම ලෙස ආරාධනා කරනවා. ඔයාලගේ ගමන නව අධ්‍යක්ෂ මණ්ඩල ගමන මේක මම හිතන්නේ අවුරුදු කහමාරක් දෙකක් ඇතුළත වෙන අධ්‍යක්ෂ මණ්ඩලපත් වුණා. ඔය ඔතුමාලාගේ පස්සේ මම මුලින් කලින් කැකිරාවේ ගියේ. කැකිරාවේ පත් වෙච්ච මේ MPCC එකට සම්බන්ධ වෙච්ච මේ පිමාතුරු අපිට හම්බුනා. ඒ හැමෝගෙම ගමනේ තිබ්බේ කතා කරේ මේක හදන්න ඕනේ, මේක ගොඩ දාන්න ඕනේ කියන එක තමයි. ඔය සම්ප්‍රදාය ශාස්ත්‍රයේ රටේ ප්‍රශ්නයක් වුණා ඉස්සෙල්ලාම ඉන්නේ සම්ප්‍රදාය කොරෝනා කාලේ හැම කාලෙම ඉස්සෙල්ලාම ගෙන්නේ ඉන්නවා. ඔතුමාලාගේ මර කිව්ව පච්චකාන්දේ විදිහට කට්ටිය. ඒ හැමෝම කතා කරද්දී ඇත්තම කියන්න ඕනේ මම කැකිරාවෙත් කතා කරද්දී මේ මාතෘ කතා කරන්නේ සැලසුම් මේ ක්‍රියාත්මක ඒ දේ අපි මේ පක්ෂ පෙරළි ඉන්න කලින් මේ කට්ටියත් එක්ක කතා කරද්දී අපි උදාහරණ ප්‍රසන්න වචනයන් උපදේ කිව්ව සම්පකාර සම්බන්ධ ගැටලු ප්‍රශ්න ඒවා ගොඩනගන්න ඕනේ කියන ඉතින් ඒ දේවල් එක්ක ඔතුමා කරන කතාවත් එක්ක අපිට පැහැදුනේ මේ ගමන මේ එකම යන්න ඕනේ මේ ඉතාලින් ගොඩනගන්න ඕනේ මේ ආයතන තව තවත් දියුණු වෙන්න ඕනේ. ඒ විදිහට සම්බන්ධ වෙනවා නවීකරණය වෙනවා ගේම් මහත්තයාගේ කොම්බ මහත්තයා මට ගන්නකෝ තව නවීකරණය කරලා තව ඉස්සරහට යන්න ඕනේ කියන එක. තව බිස්නස් පැත්තට ෂෙඩ් එකක් පටන් ගන්නකෝ ඒවෙන් තමයි දියුණුලා තියෙන්නේ. ඒකට තව හොඳම සුදාන සමිතිය තමයි මැදවත්ටි සමිතිය. ඒක ඊළඟට දෙනවා මම කවුරුතර මම දැක්ක පත්‍රේ ගියවද ලංකාවෙම පළමු ස්ථානයකට කැම්පතුලින් පත් වුණා නේද? ඒ තැනට ඔබමාලාට යන්න හැකියාව ලැබෙන අනිවාර්යයෙන්ම නව නායකත්වය නව දේවල් එක්ක. ඉතින් අපි ඒ කටයුතු උපරිම සහාය වෙන අපිට දෙන්න පුළුවන් සියලුම කටයුතු වලින් දීලා සර්විස් එකදී සප්ලි දිනුවා. මොකද අපේ බැංකුවේ හරිය තියෙන එතන සම්පකාර කියලා. ඉතින් ඒ කටයුතු සියල්ලම දැන් නවතත් කුමාර මහත්මයාට සුභාශිංසන එක්කන ගම සීල වැඩි කටයුතු සමිතියට අපි නව ජීව මහත්තයායි කවුරු මහත්තයාත් වගේ ඉස්සා සියලු දෙනාටම මේ සුභපතන ගමන් මම කතා කරනවා. ඇතරින් අපේ චමින්ද ප්‍රියදර්ශන මහත්තයාට අවස්ථාවක් ලබා දෙනවා. මේ අවස්ථාවේ අදහස් ආයෝජනය එකතු කරන්න. ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව නැවත වතාවක් සියලු දෙනාටම ස්තුතිවන්ත ඒ වගේ අපි හැමෝම නැවත වතාවක් කියනවා ඔබතුමාට දැන් අද ලැබුණ නිල වශයෙන්ම මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමි වෙනවා කියන එකත් සම්පකාර බැංකු මහා සංගමේ ඒ කියන්නේ ජාතික මට්ටමට ඔබතුමා නියෝජනය කරනවා. ඒ හැමතැනකම ජයග්‍රහණය කිරුත් දරමින් දෙපාවල සමුපකාරයේ දෙපාවල නාමයක් සැලකිලිමත් කරමින් ඒ හැමතැනකටම අදාළ සමාජ මෙහෙවර ඉටු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන අවසන් කරමු.